හායි මම මේ වීඩියෝ කරන්නේ මට කරන්න වීඩියෝ එකක් තිබ්බේ නැති හින්දා. මම මේ දවස් ටිකේම ෂෝට් වීඩියෝ දැම්මා. ඒක වෙනම කතාවක්. ඒත් මට වීඩියෝ එකක් දාගන්න බැරි වුණා. ඉතින් ඒකට මම කල්පනා කරා මොනවද මම දාන වීඩියෝ කියලා. ඊට පස්සේ මම හිතලා මේ වගේ වීඩියෝ එකක් දාන්න හිතුවා. මේ වීඩියෝ එක ඔයාලට හොඳයි කියලා හිතෙනවා නම් පහලින් කමෙන්ට් එකක් දාන්න යන්න. ඔයාලට මේ වගේ තව වීඩියෝ ඕන නම් තව දෙයක් කියන්න තියෙනවා. ඔයාලට මං කරන්න ඕනේ මොන වගේ වීඩියෝද කියලා මට කිසි අදහසක් නැහැ. ඉතින් ඔයාලට පුළුවන් ඒක ගැන පහලින් කමෙන්ට් එකක් දාන්න යන්න. ඉතින් අද අපි කතා කරන්න යන්නේ සබ්වේ සර්ෆර්ස් ගැන. ඉතින් ඔයාලා දන්නේ නැති මේ ගේම් එක ගහලා නැති කෙනෙක් නෑ. හරිද? ගහලා නැත්තේ පොඩි උන් විතරයි. මං කියන්නේ පොඩි උන්. ඔව්. ඉතින් මේ ගේම් එකේ අපිට තියෙන්නේ කෝච්චි පාරක දුවන කියලා කාටවත් කියන්න ඕනේ නෑනේ. මං හිතනවා ඔයාලා මේ ප්‍රේල් පාරේ දුවට සල්ලි එකතු කරලා මොකක් හරි කැරක්ටර් එකක් ගන්න හිතලා ඇති කියලා. එතකොට මේක සල්ලි එකතු කරන්න ඔයාලා ගොඩක් කට්ටක් කරනවා. එන වෙලාවක් දුවන්නත් ඕනේ. එතකොට ගොඩක් සල්ලි එකතු කරන්නත් ඕනේ. මේක එන බෝරින් වැඩක් වෙනවා. අද මම මේ වීඩියෝ එකෙන් ඔයාලට ගෙනල්ලා තියෙන්නේ ප්‍රශ්නේ විසඳගන්න. එතකොට මේක මම කරන්නේ හැක් කරලා කියලා වුවොත් ඔව් ඒක හරි. ඒ කියන්නේ මේක හැක් කිරීමක්. ඉතින් එහෙනම් අපි යමු කොහොමද මේක හැක් කරාම තියෙන්නේ කියලා බලන්න. ඊට කලින් කියන්න ඕනේ මම පහල ඩිස්ක්‍රිප්ෂන් එකේ දාලා තියෙනවා ලින්ක් එකක්. ඉතින් ඒකෙන් ගිහිල්ලා ඒ ඇප් එක ඩවුන්ලෝඩ් කරලා ෆෝන් එකට ඉන්ස්ටෝල් කරගන්න. මොකද ඒ ඇප් එකෙන් තමයි අපි අද වැඩේ කරන්න යන්නේ. අපේ ඇප් එක ඕපන් වෙච්චි මේ විදිහට බලා ගන්න පුළුවන් හැපි මොඩ් කියලා. ඉතින් මම ඔයාලට පහල ඩිස්ක්‍රිප්ෂන් එකේ දාලා තියෙන්නේ මෙයාලක ඔෆිෂියල් වෙබ්සයිට් එකේ ලින්ක් එක. හරිද? ඒකෙන් ඩවුන්ලෝඩ් කරලා ඉන්ස්ටෝල් කරගත්තට පස්සේ මෙහෙම ඕපන් වෙනවා ටික වෙලාවකින්. හරිද? ඊට පස්සේ ඔයාලා මෙතෙන් ආවට පස්සේ මේ උඩ සර්ච් බාර් එකේ ඔයාලා ගේම් එකේ නම සර්ච් කරගන්න ඕනේ. මම සර්ච් කරගන්න නම මතකත් නෑ කියහන්කෝ. ඔයාලට මේ විදිහට උඩින් එනවා අපේ ගේම් එක. අප්ඩේට් කියලා බලා ගන්න පුළුවන්. ඒ කියන්නේ නිව් අප්ඩේට් එක ආපු එක. ඒක ක්ලික් කරලා මේ විදිහට තැනකට තමයි ඉන්නේ. දැන් ඔයාලට මෙතන උඩිනුත් පේනවා මේකේ අන්ලිමිටඩ් මනි එහෙම තියෙන එකක්. මේක කිසිම දෙයක් කරන්න නෑ. ඔයාලා මෙතන පල්ලෙහා තියෙන ඔරිජිනල් APK එක. මේකේ තියෙන ඔරිජිනල් APK එක. හරිද? මේක ඔයාලා ඩවුන්ලෝඩ් කරන්න නෑ. ඉතින් මේකේ මනි එහෙම නෑ. ඔයාලා මුලින්ම කරන්න ඕනේ මේකේ උඩ බලා ගන්න පුළුවන් වර්ෂන් කියලා එකක් තියෙනවා. ඒකට යන්න. ටික වෙලාවක් ගියාට පස්සේ ඒක ලෝඩ් වෙලා වැටෙනවා. සිග්නල් අනුව තමයි ඒක වැටෙන්නේ. ඊට පස්සේ මෙතන ඔයාලට බලා ගන්න පුළුවන් මෙහෙම සෙට් එකක් තියෙනවා ඩවුන්ලෝඩ් මේ වගේ හතරක් තියෙනවා. මේකේ අන්තිම එකට එන්න. මේ අන්තිමේට මම ක්ලික් කරලා තියෙන එකට. ඉතින් මේකේ තමයි ඔයාලට දැනට ආපු නිව්ම අප්ඩේට් එකේ ඉඳන් බලා ගන්න පුළුවන්. ඒ කියන්නේ පරණම අප්ඩේට් එකේ ඉඳන් ආපු හැම අප්ඩේට් එකක්ම මෙතන බලා ගන්න පුළුවන්. එතකොට මේ උඩින්ම තියෙන්නේ දැනට තියෙන අප්ඩේට් එක. ඉතින් ඔයාලා මේක වේව් තියලා ඒක ඇතුළට ගියාට පස්සේ මෙතන තියෙන ඩවුන්ලෝඩ් කියලා. මම දැන් ඩවුන්ලෝඩ් කරලා තියෙන නිසා ඉන්ස්ටෝල් කියලා බලා ගන්න පුළුවන්. මේක MB 214ක් තමයි වෙන්නේ. ඉතින් මේක ඩවුන්ලෝඩ් කරගන්න. ඔයාලට මෙතන පේනවා mod money coins keys කියලා බලා ගන්න පුළුවන් යටින් තියෙනවා. ඉතින් ඒක ඩවුන්ලෝඩ් කරගත්තී එහෙම ඩවුන්ලෝඩ් වෙන දාලා ඔයාලට පුළුවන් මෙතන උඩ ඩවුන්ලෝඩ් අයිකන් එක ක්ලික් කරලා මෙතනින් පෙන්නනවා වගේ ඩවුන්ලෝඩ් වෙනවා නම් ගේම් එක මේ හරිය වැටිලා තියෙනවා ඩවුන්ලෝඩ් වෙන විදිය. ඊට පස්සේ මේ ගොඩේ තියෙනවා ඩවුන්ලෝඩ් කරපු ගේම් එක ඉන්ස්ටෝල් කරගන්න. මේ ක්ලික් කරලා ඔයාලා ගේම් එක normal විදියට ඉන්ස්ටෝල් කරගන්න තියෙන APK එකක් වගේ මේ පේනවා. මම ගොඩක් ගේම් ඩවුන්ලෝඩ් කරලා තියෙනවා. ඉතින් අපි බලමු ඒක කොයි වගේද දැන් තියෙන්නේ ගේම් එක කියලා. කිසි error එකක් නම් මට දැනටමත් ඇවිල්ලා නැහැ. මම මේකෙන් ගොඩක් ගේම් ඩවුන්ලෝඩ් කරලා තියෙනවා. හරිද? මේකේ විස්තරය ගැන මම ඔයාලට එහෙනම් දැන් කියන්න. හරි. ඉතින් මේ විදිහට තමයි අපි ගේම් එක ඕපන් කරපුවාම තියෙන්නේ. ඔයාලට මම කියවනේ unlimited money, unlimited keys තියෙනවා. ආය unlimited skating board තියෙනවා. ඔයාලට උඩින් පේනවා. ඉතින් ඒ ටික මම ආයි කියන්න ඕනේ. ඉතින් අපි shop එක පැත්තට ගිහින් බැලුවොත් මචං අර ළමයෙක්ගේ මූණක් තියෙන කොහෙද තියෙන්නේ? මේ දෙන්නේ මෙන්න මේකේ මචං. කොහොද මෙන්න මේවත් අන්ලිමිටඩ් තියෙනවා. හරිද? බය වෙන්න දෙයක් නැහැ. මෙතන ඔයාලට බලා ගන්න පුළුවන්. දකුණු පැත්තේ උඩ තියෙනවා. ඒ අම්මට සිරී මොකක්ද වුනේ? නෑ මම ඒක ගන්න නෙමෙයි ඇති මට පොට්ට වැරදුනා. හරි. ඉතින් ඒවත් අන්ලිමිටඩ් තියෙනවා ඔන්න විදිහට. හරිද? ඊට පස්සේ අපිට මේකේ තියෙන දේවල් ගැන කතා කරොත් එතකොට අර මේවා අර අපිට ගේම් වලදී වෙන්නේ මේවා. ඉතින් මේවත් අන්ලිමිටඩ් බලා ගන්න පුළුවන්. ඉතින් කොච්චර පාවිච්චි කරත් මේක ඉවර වෙන්නේ නැහැ. එතකොට අපිට මේකේ
මේ ස්කේටින් බෝඩ් පැත්තට එහෙමත් ගියොත් මේ විදිහට තියෙන්නේ. හරිද? මේවා නම් මම දන්නේ කොහොමද අන්ලොක් වෙන්නේ කියලා. කොහොම හරි මෙතන ඉන්න ඕනම කැරක්ටර් එකක් ගන්න පුළුවන්. ඔයා ඉස්සර මේක normally play store එකෙන් download කරලා play කරපු කෙනෙක් නම් ඔයා මේ වගේ කැරක්ටර් කෙනෙක් ගන්න පාට වෙලාවක් සල්ලි එකතු කරන්න ඇති. ගන්න ඕනි කියලා. හරිද? ඒකට දැන් දුක් වෙන්න ඕනේ නැහැ. හරිද? දැන් අපිට මේවා ගන්න පුළුවන් ඕන තරම්. එතකොට ස්කේටින් බෝඩ් ගැනත් එහෙම තමයි. මම නම් පොඩි කාලේ මේකට පට්ට කැමතියි. මං හිතුවේ මේකෙන් එක තැන් වලට නොපිනියන්න පුළුවන් කියලා. නෑ පස්සේ තමයි මේක ගොන් කතාවක් කියලා තේරුණේ. මේක මේ විදිහට ඩවුන්ලෝඩ් කරලා ප්ලේ කරද්දි මීට කලින් මම මේක ප්ලේ කරලා තිනවා. මේ තියෙන්නේ ලේටස්ට්ම වර්ෂන් එක. හරිද? ඒ කියන්නේ ක්‍රිස්මස් එකට ආපු වර්ෂන් එක. මේකෙත් අපිට ඕන එකක් ගන්න පුළුවන්. ඕන ගානක් දුන්නට වැඩක් නෑ. හරිද? මේ සල්ලි අපෙන් අඩු වෙන්නේ නෑ. මේ ඔක්කොම අප්ඩේට් කරගත්තම ඔයාලට අප්ඩේට් කරගන්න පුළුවන්. ඉතින් ඔය විදිහට තමයි ගේම් එක තියෙන්නේ. මේ මොකක්ද? දන්නේ මොනවද වෙන්නේ කියලාවත්. ඉතින් බස් මෙන්න මේක තමයි වීඩියෝ එක. ඔයාලට මේ වීඩියෝ එක හොඳයි කියලා හිතෙනවනම් පහලින් කමෙන්ට් එකක් දාගන්න. මේ වගේ වීඩියෝ දිගටම ඕන නම් ඒකටත් ඉතින් පහලින් කමෙන්ට් එකක් දාගන්න. ඉතින් මෙච්චරයි කියන්න තියෙන්නේ. ඔයාලා මගේ ෂෝට් වීඩියෝ එකෙන් බලලා නැත්නම් ඒවත් බලන්න. ඉතින් හොඳයි නම් ලයික් එකක් දාගෙන යන්න. ඉතින් කොල්ලෝ අද අපි යනවා. ටටා බයි.